අදත් අපි කතා කරන්න යන්නේ නුවරඑළියේ තියෙන තවත් ලස්සන තැනක් ගැන. නුවරඑළියේ සංචාරය කරන්න යන අය අනිවාර්යයෙන්ම යන තැන් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් හෝටන් තැන්න, ලෝකාන්තය, ග්‍රෙගරි පාර්ක් එක, හග්ගල උද්භිද උද්‍යානය මේවා විශේෂයි. හැබැයි ගොඩක් දෙනෙක්ට අමතක වෙන සමහර අය ඇත්තටම නොදන්න තැනක් ගැන තමයි අද මම කියන්න යන්නේ. ඔයාලා හිතන්නේ කොහේද මම අද මේ කියන්න යන්නේ? අද මම කියන්න යන්නේ සඳ තැන්න ගැන. තව විදිහකට මූන් ප්ලේන්ස්. ටිකක් ප්‍රසිද්ධ තැනක් නෙවෙයි කියන්න බෑ. අද වෙනකොට ගොඩක් අය දන්නවා මූන් ප්ලේන්ස් ගැන. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්න යන්නේ මූන් ප්ලේන්ස් ගැන. අද අපි බලන්න යන්නේ ඒ තමයි. ඉතින් අපි යමු ඉස්සරහට වීඩියෝ එකේ. මේ සඳ තැන්න මහජන ඉස්සර මෙතන තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතාඑළිය බීජ අර්ථාපල් ගොවිපළ. පස්සේ කාලේ ඒ කියන්නේ විට අවුරුදු කිහිපයකට කලින් තමයි මේ පාරිසරික ප්‍රදේශය මහජනතාවට සංචාරය කරන්න පුළුවන් තැනක් බවට පත් වෙලා තියෙන්නේ. මෙතන තියෙන විශේෂත්වය ගැන කිව්වොත් මෙහි තියෙන විශේෂත්වය තමයි අංශක 360ක කෝණයකින් වටේට තියෙන පිදුරුතලාකල කන්ද, කිරිගල් පොත්ත කන්ද, හග්ගල සහ නමුණුකොළ ආදී ප්‍රධාන කඳු පන්ති 9ක් දකින්න පුළුවන් වීම. ඇත්තටම මේක නිදහසේ තෝතැන්න. ඇත්තටම ගොත් හරිම ලස්සන ස්ථානයක්. මේ අපූර්ව පාරිසරික කලාපයට පිවිසීම හරිම පහසුයි. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ග්‍රෙගරි වැව අන්තයෙන් වමට හැරිලා කිලෝමීටර් 2ක් ගියාට පස්සේ මේ සංචාරක කලාපයේ පිවිසුමට ලං වෙන්න පුළුවන්. සඳ තැන්නට යන අතරමඟ ඔයාලට බැලුවොත් පේනවා මේ වටපිටාවේ ගොඩක් දේවල් වගා කරලා තියෙනවා. ඉතින් සීතල නුවරඑළියේ විවිධ එළවලු වර්ග අපිට පේනවා වගා කරලා තියෙනවා. ගෝවා, කැරට් ඒ වගේ වගාවන් අපිට පේනවා මේ යන අතරමඟ. ඉතින් අපි දැන් සඳ තැන්න කෘෂි සංචාරක කලාපයට තමයි මේ ඇතුළු වෙන්න යන්නේ. ඉතින් මම ඔයාලට මේකට අපි ඇතුළු වෙනකොට ගන්න ඕන ටිකට් වල ප්‍රයිසස් හැමදේම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේවා වෙනස් වෙන්න පුළුවන් සමහර විට කාලයක් එක්ක යද්දී. ඉතින් තව දෙයක් කියන්න ඕන, ඔයාලගේ පෞද්ගලික වාහනවල සඳ තැන්නට යන්න බෑ. ඉතින් ඔයාලට මෙතනදී සෆාරි ජීප් එකක් එයාලගෙන් අරගෙන යන්න වෙනවා. ඉතින් අපි යනකොට සෆාරි ජීප් එකේ රුපියල් 3000ක් වගේ අය කරා. ඉතින් මං හිතන්නේ 6 දෙනෙකුට 7 දෙනෙකුට වගේ ජීප් එකේ ඉඩ තියෙනවා යන්න. ඉතින් තව අය ඉන්නවනම් ඔයාලට ෂෙයා කරගෙන ඒක යන්න පුළුවන්. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ බලමු ආවට සුන්දරත්වයක් බලාගෙන අපි ගිහිල්ලා බලමු සඳ තැන්නට.
අවස්ථාවක බීජාර්ථාපල් ගොවිපලට අවුරුදු 50 ගාණක් වෙනවා. ඉතින් ගොවිපල ආරම්භ කරලා තියෙන්නේ 1958 අවුරුද්දේ. මුහුදු මට්ටමින් අඩි 1600කටත් වඩා උසින් යුතු මේ භූමි ප්‍රදේශය නුවරඑළිය නගරයේ ආසන්නයෙන් ඉහළට පතුවුණු උස් කඳු වැටියක් කේන්ද්‍ර කරගෙනයි වෙන්කොට දැක්වෙන්නේ. හෙක්ටයාර 155ක් හෙවත් අක්කර 385ක වප්සරයකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පාලනය වෙනවා. මේ භූමියේ උසම කොටස අඩි 7300ක් පමණ උසින් යුතුයි. ඒ කියන්නේ හෝටන් තැන්නේ උසට සමානයි. සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය ලෙස හඳුන්වා දී ඇති මෙම මනරම් පාරිසරික පාරාදීසය තුළ ඔබට ඉහළ කඳුකර වනාන්තර, කඳුකර පහත් බිම් සහ එහි ජෛව විවිධත්වයන් ඇතුළු කඳුකරයට ආවේනික සත්ව සහ ශාක විශේෂ රැසක් කදිමට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඉහළ කඳුකරයේ ප්‍රධාන වගාවන් වන අර්ථාපල් වගාව සියම උඩරට එළවලු වගාව පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමටත් ඔබට මෙහිදී හැකියාවක් ලැබෙනවා. පාරිසරික සුන්දරත්වය විඳින්න ඉතින් තරුණයන්ට ඒ වගේම ඕනම වයසක කෙනෙකුට පාසල් දරුවන්ට ඕනම කෙනෙක්ට කදිම අවස්ථාවක් තමයි පාරිසරික සුන්දරත්වය විඳින ගමන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ සඳතැන්න සංචාරයට එකතු වුණොත්. දවසේ ටිකක් වැහිබර කාලගුණික තත්ත්වයක් තියෙන නිසා අපිට සතුන් වැඩිපුර දක්නට නම් ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ මධ්‍යම කඳුකරයේදී දැක ගන්න පුළුවන් ගෝනුන්, වලසුන්, වඳුරන්, ඕලුමුවන් සහ කුළුහරක් රංචුද මෙම භූමි භාගයේදී සාමාන්‍යයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේනික කුරුළු විශේෂ වන කහකංකොණ්ඩයා, ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල් කුරුල්ලා, ශ්‍රී ලංකා මයිල ගොයා, නිල්මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා, දෑදිමලිච්ච වැනි මධ්‍යම කඳුකර වනාන්තරවලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි විශේෂ මෙහිදී නිරීක්ෂණය කරගන්නත් පුළුවන්.
විශේෂයෙන් කියන්න ඕනේ සඳ තැනට යන අතරමඟ ඔයාලට මේ වාහනයෙන් බහින්න කරන්න නම් බෑ. ඔයාලා මේ යන විදිහටම සඳ තැන්නට යන්න ඕනේ. ඔයාලට මේ වාහනේ යන ගමන් අපිට සුන්දරත්වය විඳින්න පුළුවන්. ගියාට පස්සේ අදාළ භූමි ප්‍රදේශයේ සැරිසරන්න ඔයාලට අවස්ථාව තියෙනවා. එතකන් ඔයාලට යනකම් ප්‍රධානම දේ තමයි මේක පාරිසරික භූමියක්. ඉතින් වගාවන්ට සතුන්ට හානි වෙන දේවල් වෙන නිසා තමයි මම හිතන්නේ ඔයාලට යන අතරමඟදී මේ වාහනයෙන් බහින්න අවස්ථාවක් දීලා නැත්තේ. ඉතින් කමක් නැහැ. ඉතින් සුන්දරත්වයේ විඳින ගමන් අපිට තව යන්න තියෙනවා ටිකක් දුරට. ඉතින් මේකේ ඉහළටම යන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට සඳ තැන්න කියන භූමි ප්‍රදේශය හම්බ වෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. මේ සඳ තැන පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදි කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ ගොඩට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් තව යන්න ඕන අපි ඉස්සරහට. එතන ඉඳලා පිදුරු තලාගල මුදුනට ඇත්තේ අඩි 800ක විතර උසක් විතරයි. මේ ස්ථානයේ උස ශ්‍රීපාදයේ උඩමළුවේ උසට සමානයි. මේක ඉතාම සංවේදී පරිසර කලාපයක්. ඒ වගේම බීජාර්ථාපන නිෂ්පාදනය අතින් අපේ රටේ කෘෂි කර්මාන්තයට සුවිසල් මෙහෙවරක් කරන භූමි ප්‍රදේශයක්. ඒ හින්දා මේ පරිසර කලාපයට ඇතුළු වෙන හැමෝම පාරිසරික රෙගුලාසි කිහිපයකට යටත් විය යුතුයි. ඒවා නම් මේ පරිසරයේත් අප හැමෝගේම පොදු යහපත සඳහා විද්‍යාත්මක පාරිසරික පන්දරමකින් මත පනවපු අනපනක්. දිනපතා පෙරවරු 7 ඉඳලා පස්වරු 4 වෙනකන් මේ පාරිසරික කලාපය ඔබ සඳහා විවෘතව පවතිනවා. ඉතින් මම අර කලිනුත් සඳහන් කළා වගේ ඔයාලට පයින්වත් පිටස්තර වාහනයකින්වත් මෙතනට යන්න බෑ. ඇත්තටම කිව්වොත් ඒක සපුරා තහනම්. මේ පාරිසරික කලාපයේ ආරක්ෂාව සඳහා ගන්න විශේෂිත පියවරක්. ඒ සඳහා මේ පාරිසරික කලාපයේ පිවිසුම් දොරටුවේ මම කලින් කිව්වා වගේ රියදුරු මාර්ගෝපදේශකයන් සමග කියන්නේ ඔයාලට ගයිඩ් කෙනෙක් එක්ක සෆාරි ජීප් රථ ගන්න පුළුවන්. ඉතින් ඒ සෆාරි ජීප් එකකින් තමයි යන්න ඕනේ. මම කලින් සඳහන් කරා ඔයාලගේ පෞද්ගලික වාහනවල යන්න නම් බෑ. ඉතින් පැය 2ක පාරිසරික සංචාරයක් සඳහා අය කරන ගාණ මම ඔයාලට කිව්ව රුපියල් 3000ක සහ අන්තර ටිකට් එකට රුපියල් 80ක වගේ මුදලක් අය කරනවා. ඉතින් ඒක තමයි දැනට මුදල. මේක ඉදිරියේදී සංශෝධනය වෙන්න පුළුවන් වෙයි. නමුත් දැනට ඒ වගේ මුදලක් අය කරනවා. යන අතරමඟ ඔයාලට පේනවා කඳු පන්ති අතරින් මීදුමත් එක්ක සීතල සුළං හමන ඇත්තටම කිව්වොත් හරිම සාමකාමී වටපිටාවක්. හරිම සුන්දරයි, හරිම ලස්සන වීව් එකක් තියෙන දර්ශන අපිට බලා ගන්න පුළුවන් මේ යන අතරමඟදී. හරි හිතන්න පුළුවන් අයියෝ ගොඩක් දුර යන්න ඕනනේ.
මේක හරිම බෝරින් නේ කියලා. ඇත්තටම එහෙම නෑ. ඔයාලා මේ වාහනේ ඉඳගෙන කන්පිට බල යති ඇත්තටම වෙලාව යනවා කියන එක නම් තේරෙන්නේ නැහැ. ඒ තරමට ඔයාලට මම හිතන්නේ ලස්සනයි මේ වටපිටාව. ඇත්තටම මේක දිහා බලාගෙන යන්න පුළුවන්. අපිත් මේ බලන් ඉන්නේ මීට කලින් ගිහිල්ලා නෑනේ ඇත්තටම. ඇත්තටම සඳ තැන්නේ ඇත්තටම මේ ලස්සන බලන්න යන අතරතුර මෙච්චර ලස්සන නම් අපි බලමු කියලා නේද? සඳ තැන්න කොච්චර ලස්සනයිද කියලා. තවත් ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයාලට යන අතරමඟ බහින්න බැරුණාට සඳදැනට ගියාට පස්සේ ඔයාලට බහැලා ඒ සුන්දරත්වයෙන් විඳින්න අවකාශය තියෙනවා. ඒ වගේම තමයි මේ පාරිසරික සහ කෘෂි සංචාරයේ උපරිම ප්‍රයෝජන ලබන්නට ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලට පුළුවන් වෙනවා. වගේම තමයි මේ සංචාරයේදී මත්පැන් දුම් වැටි සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඒ වගේම තමයි රේඩියෝ, කැසට්, CD ප්ලේයර්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ මේ පරිසරයේ සංචාරයට එක් කර ගැනීමටත් අවසරයක් නැහැ. ඒ වගේම ඉතා සංවේදී ආරක්ෂිත පාරිසරික පද්ධතියක් වන මෙහි කෑකෝ ගහන්න, නලා ශබ්ද කරන්න වෙන අනවශ්‍ය දේවල් වලට ඉතින් කිසිම ඉඩකඩක් නැහැ. ඒ නිසා නීති විරෝධී වැඩ මුකුත් කරන්න නම් එපා. අනික හරිම ලස්සන පරිසරයක් නේ. ඉතින් මේ සුන්දරත්වය විඳින්න අර යාළගේ නීති රීති වලට ගරු කරන්නත් ඉතින් අපි දැනගන්න ඕන. අපි සඳ දැන්න ආසන්නයට ඇවිල්ලා තියෙනවා. තව ටික දුරයි යමු ඉස්සරහටම. දැන් අපි ඉස්සරහින් වාහනේ නවත්තලා බහැලා පයින් තමයි ඉතුරු ටික යන්න හදන්නේ. බලමු අපි.
අපි වාහනයෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඉතින් උඩටම යන්න හදන්නේ. බලමු. ඇත්තටම හරිම සීතලයි. අපි ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. මේ හරිම සීතලයි. ඔයාලට වටේ පේනවා කඳු පන්ති ගණනාවක්ම. හරිම සුන්දර වටපිටාවක්. හරිම ලස්සනයි. වලාකුළු වලින් බර වෙලා තියෙනවද මුළු හසම. ඉතින් අර කඳු පන්ති ටිකක් වැහිලා තමයි තියෙන්නේ. හැබැයි වල බැලුවොත් ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වා ඔයාලා සෆාරි ජීප් එකේදී ඔයාලට ගයිඩ් කෙනෙක් ලැබෙනවා. ඉතින් එයා ඔයාලට විස්තර කරලා දෙනවා මේ කඳුපන්ති පිළිබඳව, මේ ප්‍රදේශය පිළිබඳව, වැදගත්කම, ඊළඟට ස්වභාව සෞන්දර්යය අතින් මොන විදිහේ විශේෂත්වයන්ද මෙහි තියෙන්නේ. ඉතින් එයා හැමදේම කියලා දෙනවා. ඉතින් ඔයාලට ගොඩක් දේවල් රිසර්ච් එකක් කරන්න වෙන කෙනෙක් නම්, එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඒ අරින්න කොහොමද මේ දේවල් වල තියෙන වැදගත්කම මොන වගේද මේ හැමදේම ඔයාලට ඉගෙන ගන්නත් අවස්ථාවක් තියෙනවා. කියන්න ඕනේ ඔයාලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගොඩක් උස බිම් ප්‍රදේශයකට. ඉතින් තමන්ගේ සේෆ්ටි එක පරිස්සම ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද හරිම සීතල සහ සුළං වැඩි භූමි ප්‍රදේශයක්. පුංචි අතපසු වීමකින් ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සංචාරය කරනකොට හරිම පරිස්සමින් අපි ගොඩක් මොකද වැටවල් ගහලා වින් කරලා නැහැ. ඉතින් හරි පරිස්සමින් ඇවිදින්න ඕනේ. විස්සනවා. ඉතින් බිම බැලුවොත් ඔයාලට පේනවා පහළ. ඉතින් හරිම පරිස්සමින් සංචාරය කරන්න. විශේෂයෙන් කියන්නේ පුංචි දරුවෝ අරගෙන එනවා නම් විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක්. ලොකු පොඩි ඕනම කෙනෙක් මම සංචාරය කරද්දී තමන්ගේ සේෆ්ටි එක ෆස්ට් වෙන්න ඕනේ. ඉතින් තමන්ගේ ආරක්ෂාව පරිස්සමෙන් සංචාරය කරන්න, සුන්දරත්වයේ මිදින්න තමන්ගේ පරිස්සම ගැන ඒ වගේම බලා ගන්න ඕනේ. ලින් කිව්වා වගේ පිදුරු තලාගල කන්ද, ඊට පස්සේ තමුදා කඳු පන්ති පිහිටලා තියෙන දිශාවන් මේ ඊතල වලින් ලකුණු කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඊතලයත් එක්ක එළිය බැලුවොත් ඔයාලට පේනවා මේ පැත්තේ තියෙන මේ කන්ද. මේ පැත්තේ තියෙන මේ කන්ද කියලා ටිකක් අර පොඩි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ කඳු පන්ති පිහිටලා තියෙන ප්‍රදේශය ඊතල ලකුණු කරලා තියෙනවා මේ නැරඹුම් මැදිරිය. අපි දැන් ඉන්නේ මේ නැරඹුම් මැදිරියේ පහළ කොටසේ. ඉතින් පහළ කොටසේ මේ විදිහට ඊතල මාර්ගයෙන් ඔයාලට ඕනම කෙනෙක්ට දැනගැනීමේ පහසුවට ඉතින් කඳු පන්ති තියෙන ප්‍රදේශ මාක් කරලා තියෙනවා. ඒකත් හරි ලස්සන දෙයක්. මොකද එකපාරට බැලුවම මේ මොන කන්දද කියලා හිතා ගන්න බෑ. ඉතින් මේ විදිහට ඊතල වලින් ලකුණු කරලා තියෙනකොට අපිට ඊතලත් එක්ක ඇහැ යොමලා බැලුවොත් එහෙම අපිට පේනවා මේ තියෙන පිටුරු තලාගල කන්ද, මේ තියෙන මේ කන්ද මේ විදිහට. ඉතින් කඳු පන්ති වෙනම දිශාව අනුව මාක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. වෙනස් දෙයක්. ලස්සනයි. ගොඩක් අය ඇවිල්ලා ඉන්නවද සමිතන්න බලන්න. අපි ඉහළ තියෙන නැරඹුම් මැදිරියට තව ටිකකින් යමු. දැන් උඩ තියෙන නැරඹුම් මැදිරියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කියන්න ඕනේ හරිම ලස්සනයි. ඒ වගේම තමයි ගොඩාක් හුළඟ වැඩි, සුළං වැඩි.
හරිම අලංකාර ලස්සන වටපිටාවක් පේනවා ඔයාලට උඩට ආවට පස්සේ. මම හිතන්නේ කඳු පන්ති හරිම අලංකාරව පේනවා. ඉතින් සුළඟේ වේගයත් වැඩි. ඉතින් පරිස්සමෙන් ලස්සන විදින්න. ඉහළ නැරඹු මැදිරියට ආවට පස්සේ හරිම සීතලයි. ඒ වගේම තමයි සුළඟ වේගයෙන් හමනවා. ඉතින් ගහගෙන යන තරමට විශාල ලොකු හුළඟක් තමයි මේ හමන්නේ. ඉතින් අමුතු අත්දැකීමක්. ඉතින් මේ අත්දැකීම ගන්න ඔයාලට මම හිතන්නේ සංසනට මෙන්න වෙනවා. ඉතින් නුවරඑළිය එන කෙනෙක් නම් අනිවාර්යයෙන් සංසනට එන්න අමතක කරන්න එපා. හරිම ලස්සන වටපිටාවක්. ඒ වගේම තමයි විශේෂම කියන්නේ අර කඳු ගණනාවක්. ඔයාලට එකම තැනකට ඇවිල්ලා බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ සඳතන්නේදී ඔයාලට මේ ලැබෙන්නේ. ඉතින් අර එකින් එක කන්ද බලනවා වගේ නෙවෙයි. එක තැනක ඉඳලා ඔයාලට මේ කඳු හැම එකක්ම බලන්න පුළුවන් අවස්ථාවක් මෙතනදී හම්බ වෙනවා.
නුවරඑළිය සංචාරය කරන්න එන ඔයාලා ලෝකාන්තය හොටන් තැන්න ග්‍රෙගරි පාක් එකට ඇවිල්ලා විතරක් නවතින්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම මේ අමුතුම අත්දැකීම විඳ ගන්න අනිවාර්යයෙන්ම සුළු තැන්නට එන්න. ඉතින් මේක වචන වලින් මං ඉස්සෙල්ලත් කිව්වා වචන වලින් කියන්න බෑ මේ අත්දැකීම මොන වගේද කියලා. ඇවිල්ලාම බලන්න ඕන. හරිම සුන්දරයි. හරිම නිස්කලංක බවක් දැනෙනවා. ඉතින් ඔයාලගේ මානසික සුවතාවයටත් මං හිතනවා මේක හොඳ දෙයක් වෙයි. ඉතින් මේ අත්දැකීම ගන්න සමතැන්නට අනිවාර්යෙන්ම එන්න. ඉතින් අර මම හැමතිස්සෙම කියනවා වගේ ඔයාලා හිස් අතින් එන්න. ඒ වගේ තමයි හිස් අතින් යන්න. තොපි කොලයක්වත් මේ පරිසරයට දාන්න හිතන්නවත් එපා. මේ අපේ රට අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. අපේ රටේ සුන්දර ස්ථාන අපි සුන්දරත්වයේ විඳින්න ඕනේ. සුන්දරත්වයේ දකින්න ඕනේ. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම විඳදරාගෙන මතකය විතරක් අරගෙන මෙතනින් එන්න තිබ්බනම් ඒ ඇති. ඉතින් මේ දේවල් අපි රැක ගන්න ඕනේ. අනාගත පරපුර වෙනුවෙන් අපි මේ දේවල් රැක ගන්න ඕනේ. සුන්දරත්වයේ විඳින්න මේ මතකයන් අරගෙන එන්න අපහු කිසිම දෙයක් පොලිතින් ඊළඟ ප්ලාස්ටික් කිසි දෙයක් පරිසරයට දාන්න එපා. තිබුණොත් ඒවත් අරගෙන එන්න දාලා එන්න එපා. ඉතින් පරිසරයට ආදරය කරන්න. අර සබාධමයට ආදරය කරොත් සබාධම විසින්න අපිවත් ආරක්ෂා කරනවා. හරිම නිස්කලංක බවක් දැනෙනවා සුන්දර වටපිටාවක් එක්ක. හරිම ලස්සනයි වෙනස්ම අත්දැකීමක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න නුවරඑළිය ආවොත් අනිවාර්යයෙන්ම සඳතැනට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. අද මම මගේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ මූන් ප්ලේන්ස් නැත්නම් සඳ තැන්. නුවරඑළියේ ඔයාලට සංචාරය කරන්න තියෙන ලස්සනම ප්‍රදේශයක්, ලස්සනම ස්ථානයක්. ඉතින් අනිවාර්යයෙන්ම එන්න මේ සුන්දරත්වයේ විඳින්න කියලා ආරාධනා කරනවා. ඉතින් තවත් දවසක හම්බෙමු. හැමෝම සතුටින් ඉන්න, ට්‍රැවල් කරන්න, ජීවිතේ විඳින්න, සතුටින් ඉන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.